ෆස්ට් ඩේ නෝම්බි දවස කොහොමද ගත කරේ කියලා බලමුද. අපිට පුළුවන් හැටියට ටිකක් උදව් කරා කට්ටියට පාර්සල් දීලා බඩු පාර්සල් ටිකක් හදලා ඒත් එකම නෝම්බි දවසට කලින් දවසේ ටිකක් ගේ ලස්සන කරා නෑනත් ඇවිල්ලා ඉන්නවා. එයා හැමදේම ලස්සනට මල් බොක්කේසෙම හදලා ලස්සන තිබ්බා. දැන් නෝම්බි දවස කලින් දවසේ රෑ නෝම්බි අල්ලන පාන්දරට කන්න බිරියානි තමයි හැදුවේ. ඉක්මනින්ම හදලා ගත්ත බිරියානි හදලා ඒත් එකම සුදු බතු තුයා ගත්තා. මොකද කර්ඩ් එක අපි නෝම්බි දවසට කනවනේ ගොඩක් අය. ඉතින් අපිත් එහෙම තමයි කර්ඩ් එක කන සුදු බතුත් හදාගත්තා. ඉතින් කෑම හැම වෙලෙ වෙලා පාන්දර නැගිටලා දැන් කෑම කාලා නෝම්බි අල්ලන්න තමයි ලෑස්ති වෙන්නේ. මම හදාගත්තු බිරියානි එක රත් කරගෙන ඒකට ලුණු බදපු ලුණු කජු හැම එකතු කරගත්තා. දැන් හැමෝම එකතු වෙලා නෝම්බි අල්ලන්න තමයි යන්නේ. සයිඩ් ඩිෂ් විදිහට පයිනැපල් චට්නි ඒ වගේම මාසි සම්බල් තමයි තියලා තියෙන්නේ. මයි හස්බන්ඩ්යි අම්මයි ඒත් එකම නෑනත් වෙලා හිටියනේ. ඉතින් අපි 4 දෙනා තමයි නෝම්බි අල්ලන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලටත් ගන්න පුළුවන් අපේ ප්‍රොඩක්ට් මාසි සම්බල් චට්නි ඒ වගේම අපේ ඉස්සරහට එනවා බිරියානි කොම්බෝ කිට් එකක්. ඉතින් ඒක ඔයාලට ඉක්මනින්ම හදලා ගන්න පුළුවන් විදිහට තමයි අපි හදලා තියෙන්නේ. ඉස්සරහට ඒ ගැන ඩීටේල්ස් කියන්න. 076 226 89 කියන නම්බර් එක කන්ටැක්ට් කරගත්තොත් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. කොහොම හරි බිරියානි එකත් hina වෙවි කාලා දැන් කන්න යන්නේ මී කිරිත් එක්ක. සමහර වෙලාවට මී කිරිත් එක කනවා නැත්නම් දිවුල් එහෙම තියෙන අවස් වලට සීනි දාලා දිවුල් එක කනවා, දිවුල් කිරි එක කනවා, නැත්නම් බනානයි පොල් කිරි එකතු කරලත් කනවා. ඉතින් ඔයාලත් කනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම කන්නේ මේ විදිහට තමයි කර්ඩ් එක බත් ටිකක් එකතු කරගත්තා. කර්ඩ් දැම්ම, සීනි දැම්ම මේ විදිහට තමයි කර්ඩ් එක කන්නේ. අපේ ෂෙනන් බබා එක්ක කොහෙද ඉතින් නිදහසේ පාන්දර නැගිට්ටොත් ඉවරයි. විනාඩි 5ක්වත් මන් නැතුව ඉන්නේ නැහැ. නැගිටලා කෑ ගහනවා වහන්නකෝ. දැන් එයාවත් නිදි කරවලා හස්බන්ඩ් ගියා පල්ලියට. මමත් පැටියත් එක නිදි කරවලා උදේට නැගිටින්න ඕනේ බබාව ඉස්කෝල යවන්න ඕනේ හින්දා අපේ බබාත් එක්කම අපේ නිහන් බබාත් යනවා. මොකද ෂෙනන් බබා ඉස්කෝල ගියාම එයා අඬනවා එයාට යන්න නැහැ කියලා. දැන් වැඩ ඔක්කොම ඉවර කරලා බබාගේ කෑම දෙක තමයි ලෑස්ති කරේ. බීට්‍රූට් රයිස් හදලා බබාලට ෆිෂ් ෆ්‍රයි හදලා චිප්ස් හැදුවා. පොටේටෝ චිප්ස් හදලා මේ විදිහට තමයි ආගේ කැම ටික ලෑස්ති කරේ. මොකද එයාලා බිරියානි ගන්න ටිකක් සැර හින්දා. දැන් ඉතින් දෙන්නම එක්කන් යන්නේ වැස්සකුත් වගේ තියෙන හින්දා ට්‍රීවිල් එකේම තමයි බබාලව ඉස්කෝලේ එක්කන් ගියේ. ගිහිල්ලා ඉස්කෝලේ ඇල්ලා ටිකක් වෙලා එයාලව තියාගෙන සෙල්ලම් කරලා ඒ හැමදේම කරලා ආවා ගෙදරට. ඉතින් නෝම්බි අරන vlog එක ඊළඟට ගේනවා. ඔයාලට full video එක මේකේ බලන්න ඕන නම් SL ෆාතිමා YouTube channel එකේ සම්පූර්ණ වීඩියෝ එක බලන්න පුළුවන්.